හෙලෝ ගයිස් කලින් දාපු වීඩියෝ එකට ගොඩක් අය අපෙන් අහලා තිබ්බා හොරනවට නාන්න තැන නැද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඒක ගැනයි. අපි දැන් මේ යන්නේ හොරනින් හැරිලා බුලත් සිංහල පාරේ. මේ හරියටම ඉන්නේ කොබෝක බෝධිය ළඟ. මේ තැන් වලට ඔයාලට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් මේ කොබෝක බෝධිය ළඟ ඉඳන්. අපි මුලින්ම යන්නේ ඇටබැල්ල බලන්න. ඈගල් ඔය හන්දියේ නායගම පාරේ හරවලා කිලෝමීටර් 10කට විතර පස්සේ මෙන්න මේ පේන හන්දියෙන් හරවන්න ඕන වල දකුණට. හන්දිය නම නම් මතක නෑ ඇත්තම කිව්වොත්. මේ පාරේ චුට්ට දුරක් යද්දි මෙන්න මේ විදිහට ඔයාලට ඇටබැල්ල හම්බ වෙනවා. අපි ගිහින් බලමු එතකොට. යාළුවොත් එක්ක එකතු වෙලා නාන නම් මේ ඇටබැල්ල හොඳම තැන. ගේන කුණු නම් තැන් තැන් වල දාන්න නැතුව මේ ඩස්බින් වලම දාන්න. මතක ඇතුව රුපියල් 100ක ටිකට් එකකුත් ගන්න ඕනේ. අපි ගිහින් දැන් බලමු මේ තැනේ ලස්සන. අපිට බලන්න ඕමනා වෙලා තිබ්බේ මියුණු වැල්ල. බලන්න කන්නේ මේ පාරේ පැත්තේ තියෙන ලස්සන Google Map එක දාගත්ත මියුණු වැල්ලට. ලොකු වලවල් තියෙන පාරක් මැද්දෙන් ගිහිල්ලා අපි වැටුනේ මෙන්න මේ තැනට. කො ආයගම සෙට් එක මැසේජ් එකක් දාන්න මේ කොහෙද කියලා හරියටම. හැබැයි තැන නම් හරිම ලස්සනයි. පුදුම ලස්සනක් තියෙන. මේ ලස්සනත් බලාගෙන කිලෝමීටර් 12ක් පවුනාට පස්සේ අපිට හම්බ වෙනවා තව නාන්න තැන. මේ තමයි ආයගම මහදල. ඇතුලේ කට්ටියක් නනා හිටිය නිසා අපි වීඩියෝ කළේ නෑ. මෙතන ඉඳන් කිලෝමීටර් 2කට විතර පස්සේ තමයි හැමෝම හොයන මිනිහල්ල තියෙන්නේ. ගොඩක් කට්ටිය ආලා තිබ්බා මෙතන නාන්න පුළුවන්ද කියලා. වතුර වැටෙන තැන නම් ටිකක් විතර ගැඹුරුයි. ඇල්ල පල්ලෙහා නම් නාන තැනක් හොයාගන්න පුළුවන්. ඔයාලට ඉන්නවද හැමදාම සෙට්ටමු කියලා මගහරින යාළුවෙක්? එහෙනම් යාව කමෙන්ට් එකකින් මෙන්ෂන් කරලා මෙදා පාරවත් එකගෙන ගිහලා නාවන්න.